වට්ටක්කා හැමදාම කිරට උයලා එපා වෙලාද? අද මම ඔයාලට අරගෙන ආවේ එකම එක රහස් පියවරකින් හොඳ රසක් වගේම හොඳ සුවඳක් එන වට්ටක්කා බොරේට හදන විදිහයි. මේ විදිහට කෑවොත් ආයේ කවදාවත් ඔයාලා කිරට කන එකක් නම් නැහැ. වැඩේ පටන් ගන්න කලින් මේකට ඕනි කරන දේවල් ටික ඔක්කොම මේ විදිහට ලෑස්ති කරගන්න. අපි මුලින්ම අර මම කිව්වා වගේ මුළු කරියම රස කරන රහස් සමුද්‍රව්‍ය ටික හදාගෙන ඉමු. පෑන් එකක් ලිපේ තියලා ගාගත්ත පොල් ටිකක් මම දාගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරන ගමන් ලාවට කළු පාට වෙනකල් බැද ගන්න ඕනි. දැන් මම මේ ටික කොටාගෙන පේස්ට් එකක් වගේ හදා ගන්නවා. මේකට වතුර පොඩ්ඩ දාලා පේස්ට් එකක් වෙනකල් ඔයාලත් හොඳට කොටා ගන්න. ඔයාලට කැමති නම් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන් මේ ටික. මේ තියෙන්නේ මම හදාගත්ත පේස්ට් එක. ඊළඟට මම මේ පේස්ට් එක උකු පොල් කිරි වලට දාලා හොඳට මික්ස් කරගන්නවා. හරි, අපි දැන් මේකත් පැත්තකින් තියාගමු. දැන් මම වළඳක් ලිපේ තියලා ලිප ඔන් කරන්න කලින්ම වට්ටක්කා සහ ඉතුරු අමුද්‍රව්‍ය ටික දාගන්නවා. මුලින්ම කපාගත්ත වට්ටක්කා, ඊළඟට තුනපහ, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, අබ, උළුහාල්, ඒ වගේම කහ කුඩු. සුවඳට කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. ඊළඟට ලුණු, කපාගත්ත ලූණු, තලාගත්ත සුදු ලූණු, අමුමිරිස් සහ රම්බේ කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට මම දාගන්නවා දියකිරි. හරි, දැන් තමයි ලිප ඔන් කරගන්නේ. ලිප ඔන් කරලා මේ ටික හොඳට මික්ස් කරගමු. දැන් පියනකින් වහලා විනාඩි 15ක් විතර මද ගින්දරේ පිස ගන්න ඕනේ මේක. හැබැයි මේ පිසගන්න විනාඩි 15 ඇතුලේ විනාඩි 5න් 5ට පියන ඇරලා මික්ස් කරගන්නත් අමතක කරන්න එපා. ඊළඟට අපි කලින් හදාගත්ත අර බැදපු පොල් සහ කිරි මිශ්‍රණය මේකට එකතු කරගමු. දැන් වට්ටක්කා කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමට මික්ස් කරගෙන තව විනාඩි 5ක් විතර මද ගින්දරේම පියනෙන් වහන්නේ නැතුව පිසගමු අපි. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. මේ වෙලාවේදී නම් මාරම සුවඳයි. ඔන්න මම දැන් අපේ වට්ටක්කා රෙසිපි එක හදලා ඉවරයි.